හොඳයි එසේනම් මම මුලින් සඳහන් කළා අපිට මතකයි ලිටල් මාස්ටර් පෙර පාසල ආරම්භ වෙද්දී ඒ අධ්‍යක්ෂකතුමන් අපගේ හසිත් විජේසූරිය මහතා ඒ වගේම අපගේ පාලිකාව නිෂාදි විජේසූරිය අපගේ ගුරුතුමිය විශේෂයෙන්ම මේ ලිටල් මාස්ටර් පෙර පාසල ආරම්භ කරලා දරුවන් වෙනුවෙන් හොඳ තෝතැන්නක් නිර්මාණය කරනු ලැබුවා. ඉතින් වර්තමානයේ වෙද්දී 2017 ආරම්භ මේ සුවිශේෂී ගමන් මඟ ගුරුවරියන් 7 දෙනෙක් ඒ වගේම දරුවන් 80 දෙනෙකුට පමණ ඒ වටපිටාව මුල් ළමාවිය ප්‍රවේශය ලබා දෙමින් සුවිශේෂී ගමන් මාර්ගයක නිරත වෙනවා. ඉතින් මම ඉස්සලා කිව්වා වගේ ගතින් ඔබ අතර නැතත් ඇය නිරතුරුවම මේ අධීක්ෂණ කටයුතු සිදු කරමින් මේ කටයුතු ඉදිරියට ගෙන යන්නට විශාල උත්සාහයක නිරත වෙමින් සිටින පාලිකාවක්. ඉතින් ඇය සූදානම් වෙනවා මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නට. ඒ සඳහායි මේ අවස්ථාව මා ආරාධනය කරනු ලබන්නේ. අපි හැමෝම ගොඩක් ආසාවෙන් බලන් හිටපු දවස. අපේ මේ පුංචි පැටව පළවෙනි වතාවට මේ වගේ ලොකු ස්ටේජ් එකක් මේ වගේ විශාල පිරිසක් ඉදිරියේ එයාලගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම ඇත්තටම අපිට සතුටුයි. ඉතින් හැමදාම වගේ අපේ දෙවියන් වහන්සේටම මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. හැමදාම මගේ පැටවන්ව බලාගෙන එයාලව මේ වගේ ලස්සනට මලක් වගේ පිපෙන්නට සලස්සනවට. ඒ වගේම හැමදාමත් වගේ අපේ ආදරණීය දෙමාපියන්ගේ ආදරය සහ ආශිර්වාදයේ හින්දා තමයි ඇත්තටම අපිට මේ වගේ තැනකට අද එන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ පැටවුන්ට අම්මා හා සමානව ආදරයක් දක්වන අපේ ආදරණීය ගුරු මඩුල්ල. ඇත්තටම පුතේ ඔයාලා හැමදාම අපේ දරුවන්ට ගොඩක් ආදරෙන් එයාලව ඔයාලගේම දරුවෙක් වගේ බලා ගන්න. ඉතින් ඔයාලටත් ගොඩක් ස්තුතියි. අද මේ පැටව මේ වගේ තැනකට ගෙන එන්න ඔයාලා ගොඩක් මහන්සි වුණා. ඒ වගේම මගේ ආදරණීය ගුරු මණ්ඩලයවත් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් අද දවස පිළිගන්න ලබනවා. ඉතින් මං අම්මලාට කිව්වේ අද ලස්සනට ඇඳන් ඉන්න කියලා. අද ලස්සනට හැමෝම ඇඳන් ඇවිල්ලා ඉන්නවා. අද අම්මලා ලස්සනට ඇඳගෙන උතෙන්ට වෙලා බලන් ඉන්නේ. අපේ බබාලා පිටපස්සේ ඉඳන් අපිට බබාලව බලා ගන්න සහ එයාලගේ කොස්ටියුම් චේන්ජ් කරන්න අපේ හිතවතුන් පිරිසක් පැමිණ සිටිනවා. ඉතින් ඒ හැමෝමත් අපි ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් අද දවසේ පිළිගන්නවා. ඒ වගේම අද දවසේ මමයි සර්වි මෙතනට නැති වුණත් හැමදාමත් වගේ මගේ ඉසගේ ආදරේ ආශිර්වාදේ අපේ පැටවුන්ට තියෙනවා. ඉතින් අද මේ වගේ දෙයක් කරන්න හැම අවුරුද්දෙම වෙන විශේෂ දේවල් කරන්න මගේ පිටපස්සෙන් හිටපු යෝධ ශක්තිය තමයි අපේ ඒ කියන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් හසිත ජෙසූරිය. එයාවත් ඉතාමත් ආදරෙන් මේ මොහොතේ මතක් කරනවා. ඒ වගේම අපේ අම්මලා දෙන්න මගේ සාසගේ අම්මලා දෙන්න අද මෙතනට පැමිණිලා සිටිනා. ඉතින් අම්මලා දෙන්න ඔයාලා දෙන්නවත් ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඒ වගේම ලිටල් මාස්ටර්ස් ප්‍රී ස්කූල් එකේ හැම අවුරුද්දම වගේ විවිධ ප්‍රසංගයට නිවේදන කටයුතු කරේ මේ රසික අයියා. ඉතින් හරිම ලස්සන නිවේදන කටයුතු මා පුංචි කාලේ ඉඳන්ම දන්න අයියා කෙනෙක් තමයි රසික අයියා කියන්නේ. ඉතින් අයියා හොයාවත් ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. වගේ මම බලාපොරොත්තු වෙනවා හැම අවුරුද්දම වගේ මේ අවුරුද්දෙත් ඔයා ලස්සනට නිවේදන කටයුතු කරයි කියලා. ඉතින් මං හැමදාම කියන වගේ අපේ මේ පැටව හරියට මල් වගේ. ඉතින් හැම මලක්ම එක වගේ නැහැ. එක එක මල් එක එක විදිහ. ඉතින් මේ පැටවනුත් ඒ විදිහට තමයි. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ කිසිම අවස්ථාවක දරුවව සංසන්දනය නම් කරන්න එපා. අද මේ පැටව මේ ස්ටේජ් එකේ මේ ඉදිරිපත් කිරීම කළ ඉවර වෙලා ආය අම්මි තාත්ති ගාවට ආවට පස්සේ එයාලව ආදරෙන් තුරුළු කරගෙන කියන්න පුතේ දුවේ ඔයා අද හරිය ලස්සනට
ඔය නැටුව හරි ලස්සනට සින්දු කිව්වා. අපිට ගොඩක් සන්තෝසයි කියලා. ඒ වචනේ ටික වුණත් ඇති හේ පැටවුන්ට. ඉතින් අපි බලමු. අපි හැමෝම දැන් මේ ආසාවෙන් ඉන්නේ ඒ ඉදිරිපත් කිරීම බලන්න. ඉතින් හැමෝම නැවත වතාවක් මෙතනට අද දවසේ පැමිණි සෑම දෙනාම හිතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ස්තුතියි. ස්තුතියි අපගේ නිෂාදී විජේසූරිය අපගේ පෙරපාසල් පාලිකාව. ඉතින් ඇය ඔබ සියලු දෙනාව ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් හොඳ පණිවිඩයකුත් ලබා දුන්නා නේද? දරුවෝ හැමෝම එක වගේ නෑ. ඒ නිසා ඔවුන් සතු විවිධ දස්කම් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දස්කම් හඳුනාගෙන ඔවුන් ආදරයෙන් ඔවුන් ඉදිරි ගමන් මඟ එලිපෙහෙලි කිරීම මම හිතන්නේ දෙමාපියන්ගේ යුතුයකමක් වගකීමක්. ඉතින් ඒ වෙනුවනුත් හොඳ පණිවිඩයක් ඇය ලබා දුන්නා. ඉතින් ඇයට ස්තුතිවන්ත වෙන අතරේම අපි සිහිපත් කරනවා අපගේ අධ්‍යක්ෂකතුමන්වත් හසිත් විජේසූරිය පාලිකාවගේ ආදරණීය ස්වාමිපුරුෂයා. ඉතින් ඔවුන් දෙන්න එකතුව හොඳ වැඩක් ආරම්භ කරලා ඒ ඉදිරියට යන අතරේ ඒ සතුටත් එක්ක වුණ ඔබ ආදරණීයෙන් පිළිගත්තා. ඉතින් ඔවුන්ට නැවතත් අපගේ ස්තුතිය. එසේනම් ඊළඟට අපගේ දරු දැරියන් ඔන්න ඔවුන්ගේ සෞන්දර්යාත්මක හුරුබුහුටිකම් පෙලින් පෙළ වේදිකාවේ දිගහරින්නට සූදානම් වන අවස්ථාව. එහෙනම් අපි කල් වෙලා නොකියනම පළමු අවස්ථාවට යමු වෙනවා. ලස්සන පූජා නැටුමක් සාම්ප්‍රදායික උඩරට නර්තනයක් තමයි ඒ සඳහා සූදානම් කර තියෙන්නේ. ලස්සන ගීතිකාවකට අපි බලමු පූජා නැටුම කොහොමද කියලා. Tongkaro kumhari jaiva nankaro singhanadaka tamnana tanena tanena tam deitana tanena tanena tam
ආසවන්ට මෙහෙකම් කළා අන්ධකාරයේ විමුලා සිළුවෙන් ඔබේ හදදල්